සුබ දවසක් සියලුම දෙනාට. ඒවසේ අපි අද ඔයාලට කරලා පෙන්වන්න දන්නේ කොහොමද fire hydrant system එකකින් ගින්නක් නිවන්නේ කියන එක. ඉතින් අපි බලමු මුලින් ඉඳලා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලාගෙන ඉන්න. ඔයාලට වැදගත් වේවි. මොකද ඔයාලට මේක නිතර දකින්න නැති වුණාට ඔයාලා වැඩ කරන ආයතනවල මේවා හයි කරලා තියෙනවා. ඉතින් මේවා හැබැයි විශේෂයෙන් මට ඔයාලට කාරණාවක් කියන්න තියෙනවා. මේවා හයි කරලා තියෙන්නේ ෆයර් බ්‍රිගේඩ් එකට ඇවිදින් ආයතනයක් තුල ඇති ගින්නක් ඇති වුණොත් ෆයර් බ්‍රිගේඩ් එකට මේවා පාවිච්චි කරලා ගින්න නිවන්න තමයි. නමුත් ඔයාලා ආයතනවල විශේෂ පුහුණුවල්ලත් පුද්ගලයෝ ඉන්න පුළුවන්. අන්න ඒ වගේ පුද්ගලයන්ට අවසර තියෙනවා මේ වගේ එකක් පාවිච්චි කරලා ආයතනයක ගින්නක් ඇති වුණොත් ගින්න නිවා ගන්න. නමුත් මේක ඔයාලා ඉගෙන ගන්න මේක කොහොමද කරන්න කියලා හරියට බලා ගන්න. මොකද ඔයාලට වැදගත් වේවි. මොකද අපේ රටේ තියෙන මාර්ග තදබතේ ඒ වගේම ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන සම්පත් සහ අපේ රටේ තියෙන මේ වාතාවරණය මත සමහරලාට මේ ගින්නක් තියෙන ස්ථානයකට ළඟා වෙන්න යන කාලය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් මාර්ග තදබතේ සහ අනිකුත් හේතුන් නිසා. ඉතින් එතකොට ඒ වගේ වෙලාවට ඔයාලා මේක පිළිබඳ මගේ වීඩියෝ එකක් බලලා හරි පුහුණුවක් කියලා තිබුණොත් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලා ආයතනයේ බේරා ගැනීමට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒක නිසා එහෙනම් මම ඊළඟ කාරණා තමයි අපි ඒවසේ ෆයර් ප්‍රොටෙක්ෂන් ආයතනයක් වශයෙන් අපේ ආයතනයේත් අපි මේ වගේ හයිඩන්ට් සිස්ටම් එකක් හයි කරලා තියෙනවා. මොකද අපි ඒවසේ ආයතනයේ හැම වෙලේම රටට ආදර්ශමත් ආයතනයක්. ඉතින් මේ ඒක නිසා අපි ආයතනයේ හයි කරලා තියෙන ෆයර් සිස්ටම් එකෙන් කොහොමද ගින්නක් නිවා ගන්න කියලා කරලා දැන් පෙන්නනවා ඔයාලට. Pawan. බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා දැක්කා කොහොමද ෆයර් හයිඩ්‍රන්ට් එක ලෑන්ඩ් මිනරල් එකකින් හෝස් එකක් සහ මේ වගේ බ්‍රාන්ච් එකක් පාවිච්චි කරලා කොහොමද ගින්නක් නිවා ගන්න කියන එක. එහෙනම් ඔයාලා මේ වගේ අපේ වීඩියෝ බලලා හරි පුහුණුවක් ලැබලා තිබුණොත් ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය වෙලාවක ඔයාලට සහයෝගය ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරීන්ට සහයෝගයක් දෙන්න හරි දැන් ඔයාලා ගාව දැනුමක් තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒක නිසා කරුණාකරලා මේ වගේ වීඩියෝ සියලුම දෙනාට බලන්න අපේ පේජ් එක ෆලෝ කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා තියාගන්න. බොහොමත්ම ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.